හලෝ දුරතැනකට බෑලා හරියටම රෑන්ක් එක අප් කරගන්න විදිහ. දුරතැනකට බෑලා හරියටම රෑන්ක් එක අප් කරගන්න විදිහ. BR රෑන්ක්. මම මේ ටික පොඩ්ඩක් ස්කිප් කරනවා. මම අර රෙකෝඩින් මේකකින් ගත්තේ. Free Fire එකේ තියෙන රෙකෝඩ් මේක ඒකෙන් ගත්තේ. පොඩ්ඩක් මේ ටික ස්කිප් කරනවා ඕගොල්ලන්ට බලන්න කම්මැලිනේ. මෙන්න මේ වගේ බෝම්බ එකක් තියන්න ඕනි. බිම් බෝම්බ එකක් හම්බුනම තියන්න ඕනි. ඊට පස්සේ හොඳ ලූටක් දාගන්න ඕනි. තමන් ආසම ගන්නෙක් ගන්න ඕනි. තමන් ආසම කිව්වේ මට වදින ගල් එක තියෙන මේ ටික විතරයි. මේ ගල් එක විතරයි. මේ වගේ දුරතරකට බහැලා රෑන්ක් එක අප් කරගන්න විදිය. පොඩ අර මම බහිනකොටම අර එළෙවි දෙන්න දුකද බහැලා ඉච්චරයි. මට දැන් මෙතනදී හම්බෙන්නේ. හැබැයි තනියෙන් එන්න හොඳේ. තනියෙන් රෑන්ක් අප් කරනවා නම් හොඳයි. ඒතකොට තව ලැබෙනවා. ස්ක්වාඩ් එක ඉන්නවා නම් තවත් හොඳයි. හීල් කරගන්න හරි පුළුවන්. හීල් මම මෙතන සිග්නල් පොඩ්ඩක් අවුල් යනවා. එච්චර දුවා ගන්න බැරි වෙනවා සිග්නල් අවුල්නේ. මේකේ මට අප් වුණා 36ක්ද කොහෙද. සර්වයිව් වෙලා ඉන්න ඕනේ. කිල් එක දැම්මොත් හොඳයි ඉතින්. ඔන්න එතනදී ආයෙ මට එන්න පුළුවන් වෙන්නේ අර හින්දා තමයි. ආයෙ මට එන්න පුළුවන් වුණේ ඒක හින්දා තමයි. තනියෙන් අප් කරනවා නම් හොඳයි කිව්වේ මම. ඔන්න ඕක හින්දා තමයි. අර ලූට් ටික හැබැයි තියෙනවද? අර අපි අතරදී එකතු කරගත්ත ලූට් ටික ඒ ටික තියෙනවා. ගන් ටික නෑ. ලූට් ටික තියෙනවා. ගන් දෙක එහෙම නෑ. ගන් දෙක නෑ. ගන් ටික තියෙනවා. ඔන්න ඔය බලේ පාවිච්චි කරන්න. ඒකේ සුපිරිම ඩැමේජ් එනවා. ඔය පිටි හරි. බූයි එක ෂුවර්. එහෙම ගැහුවොත් බූයි එක ෂුවර්.